ආයිබෝවන් ගම්පහ පිකාදරේ ඔන්ලයින් PLC කෝස් එක සම්බන්ධව පළවෙනි දවසේ අපි සාකච්ඡාවක් පවත්වනවා. ඉතින් මේ සාකච්ඡාවට සමගාමීව තමයි මේ වීඩියෝ එක නිකුත් කරන්නේ. හේතුව දැන් සාකච්ඡාවට සජීවී සම්බන්ධ වෙන්න බැරි කට්ටියට වීඩියෝ එකක් විදිහට ඔයාලට මේ කෝස් එකේ ආරම්භය කොහොමද සිද්ධ වෙන්නේ, අලුත් අප්ඩේට් එකත් එක්ක අපි කොහොමද කෝස් එක යන්නේ කියන එක තමයි සාකච්ඡා කරන්නේ. ඇත්තටම මේ කෝස් එක සඳහා මේ විදිහට කට්ටිය මැසේජ් දාලා අපිත් එක්ක එකට එකතු වෙන්න ලෝකේ වටේ ඉන්න කට්ටිය සූදානමින් ඉන්නවා. ඉතින් එපික් ආයතනයේ අවුරුදු 10ක් පන්ති කරලා ෆිසිකල් පන්ති, මේ ෆිසිකල් පන්ති තාමත් සාර්ථකව අපි අලුත් පන්ති කිහිපයකට පටන් ගන්න තියෙනවා. නමුත් ඔන්ලයින් විදිහට පවත්වන අලුත් අපේ වැඩපිළිවෙලේ 6 වෙනි කණ්ඩායම තමයි අපි ආරම්භ කරන්න සූදානමින් ඉන්නේ. ඉතින් PLC ගැන ඉගෙන ගන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අවුරුදු 20 සිට අවුරුදු 65 දක්වා ඉන්න සියලු දෙනා අපි මේ සඳහා එකතු කිරීම කරනවා. එතකොට මේක ඔබට තියෙන අප්ඩේට් එකක්. ඔබ මොන ශාස්ත්‍රයක සිටියත් ශාස්ත්‍රයක් සම්බන්ධව අපි කතා කරොත් එහෙම ඉංජිනේරිං කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් හිටියොත් අපි ටෙක්නිකල් ලෙවල් එකේ හොඳට එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් ඉන්නවනම් ඔටෝමේෂන් ගැන ඉගෙන ගන්න හොඳ අවස්ථාවක් මේක. එතකොට තවත් අපි ගත්තොත් එහෙම තාමත් අධ්‍යයනය කරමින් ඉන්න පිරිසක් ඉන්නවා. ඉංජිනේරිං ෆැකල්ටි වල ළමයි ඉන්නවා. එතකොට ටෙක්නිකල් කොලෙජ් වල ඉන්නවා. ඒ වගේම අපි ගත්තොත් NDT වගේ උපාධි ඩිප්ලෝමා හම්බ වෙන කට්ටිය ඉන්නවා. ඉතින් මේ සියලු දෙනාට අවස්ථාවක් තියෙනවා අපේ කෝස් එකට එකතු වෙන්න. ඉතින් කෝස් එක සම්බන්ධව උනන්දුවක් දක්වලා මැසේජ් දාපු කට්ටිය අපේ බලන් ඉන්නවා කොහොමද මේ අපේ කෝස් එක පවත්වන්නේ, මොනවද මේ කෝස් එකේ අන්තර්ගතය. ඉතින් මේ සම්බන්ධව තමයි ඔයාලත් එක්ක කරුණු කාරණාවන් බෙදා ගන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ලංකාවේ හෝ පිටරටින් ඕනම කෙනෙක්ට මාස 3 කෝස් එක රුපියල් 30000යි මාස 3ක් අවසානයේ Tamanට කියලා ඉන්ඩස්ට්‍රියල් ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන් වෙන්න තමයි කෝස් එක කරන්නේ. ඊටමත් ප්‍රායෝගිකව මේ සියලු දේවල් සජීවීව උගන්වනවා. ඒතකොට සජීවී ප්‍රායෝගික දේවල් ඉගෙනීම තුළ ඔබට ඒ ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන් වගේම අපේ WhatsApp group එකක් තියෙනවා. ප්‍රශ්නක් තියෙනවා WhatsApp group එකට දාන්න පුළුවන්. තවත් ප්‍රශ්න තියෙනවා නම් සජීවී සාකච්ඡාව ඊට දවසේ රාත්‍රී 7ට අපි පවත්වනවා. රාත්‍රී 7 සිට රාත්‍රී 9 දක්වා සාකච්ඡාව තියෙන්නේ පැයක කාලයක්. නමුත් ඔයාට ඉගෙන ගැනීම සඳහා අපේ LMS එකක් තියෙනවා. ඉතින් LMS එක හරහා තමයි ඉගෙන ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මම ඒ පියවරෙන් පියවර ඒ සම්බන්ධව කොහොමද වැඩ කටයුතු කරන්න කියලා දෙන්නම්. ඉතින් මේ අපි ඉන්ඩස්ට්‍රියට ගිහින් වැඩ කරන්න අපි ඉන්ඩස්ට්‍රිය ගත්තම විවිධාකාරයි. එතකොට කෙනෙක් ඉන්න පුළුවන් රයිස් මිල් පැත්තේ, තව කෙනෙක් ටී ඉන්ඩස්ට්‍රි එකේ, තව කෙනෙක් පොලිතින් ඉන්ඩස්ට්‍රි, තව කෙනෙක් මැරයින් ඉංජිනේරින් කරන කෙනෙක්, තව අපි ගත්තොත් රෙෆ් ඇන්ඩ් එයාර් කන්ඩිෂන් පැත්තේ කට්ටිය ඉන්නවා. එතකොට කිචන් ඇන්ඩ් ලොන්ඩ්‍රි ඉක්විප්මන්ට් සම්බන්ධව ඉන්නවා. එතකොට මේ විවිධාකාර ශාස්ත්‍රයන් සඳහා අපි මේ සේවාව සපයනවා. එතකොට දැන් ඔබ විසින් මේ සිද්ධ කරන්නේ අලුත් අප්ඩේට් එකක්. දැන් කවදාවත් මෙලෝ දෙයක් ඔටෝමේෂන් ගැන දන්නේ නැති කෙනෙක්ට මේ කෝස් එක කරන්න බෑ. ඒ කියන්නේ ඔටෝමේෂන් කියන PLC ප්‍රෝග්‍රෑමින් දැනගත්තේ නැති වුණත් ඔයා ඉලෙක්ට්‍රිකල් හරි මෙකැනිකල් හරි කරන කෙනෙක් වෙන්න ඕන මේ වැඩේ කරන්න. ඒක හොඳට මතක තබා ගන්න. ඉතින් එතකොට තමයි ඒ කියන්නේ ඉලෙක්ට්‍රිකල් හරි මෙකැනිකල් හරි කරලා මේ ශාස්ත්‍රය ගැන දන්නේ නැතුනට ප්‍රශ්නේ. නමුත් අර ශාස්ත්‍රය තුළ ඔබ මොකක් හරි තුළ ප්‍රවීණත්වයක් අරගෙන ඉන්න ඕන. ඊටමත් හොඳින් පැහැදිලිව මේ දේවල් ඔයාලට කියලා දෙනවා. දැන් අපි ඉස්සෙල්ලාම පටන් ගමු. අපි කෝස් එකේ මුලින් කරන්නේ මොනවද? මම කරන දේවල් ටිකුත් ඔයාලට පැහැදිලි කර පෙන්න යනවා. මොකද ඒකට හේතුව කෙනෙක්ට අවබෝධ වෙන්න ඕන මේ උගන්වන දේ මොකද්ද? මේක ඇත්තටම කරන්න පුළුවන්ද? අපි පොඩි දේවල් ටිකක් බලමු. ඉස්සෙල්ලාම අපි කතා කරමු මේ අපේ පන්තියේ ඩිජිටල් ඉන්පුට් සහ අවුට්පුට් වලින් කරන්න පුළුවන් දේවල් මොනවද? අපි උදාහරණයක් ගත්තොත් දැන් අපි රිලේ දාගෙන, ටයිමර් දාගෙන, ඔය සාමාන්‍ය කන්ටැක්ටර්ස් දාගෙන අපි කරන ලොජික් එකක්. ස්ටා ඩෙල්ටා එකේ ඉඳලා අර සාමාන්‍ය අපි වයරින් කරගෙන කන්ට්‍රෝල් සර්කිට් එකකින් කරන දෙයක් විනාඩි ගාණක් ඇතුළත ඔයාට PLC එකක තියෙන ලොජික් එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වෙනවා නම් ඒක ගොඩාක් වැදගත්. ඉතින් ඒ සඳහා වූ කෙටි ක්‍රම, ඒ සඳහා වූ අවශ්‍ය දැනුම, ඒ සියලු දේවල් ඔයාලට ලබා දෙනවා. එහෙනම් අපි පළවෙනියටම අධ්‍යයනය කරන්න ඕන මේ software එකක් භාවිතා කරමින් PLC එකට ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරන්නේ කොහොමද? දැන් කවදාවත් මේ කෝස් එකක් සම්බන්ධව අදහසක් නැතුව මේ පිළිබඳව අධ්‍යයනයක් නැති කෙනෙක් ඉන්නවා නම් අපි විනාඩියක් කොහොමද බලමු මේ software එකකින් අපි ලියන්නේ. එතකොට මේ software එකෙන් ලියන හැටි පවම පොඩිවට කියලා දීගෙන යන්නේ.
කෙනෙක්ට අදහසක් ඒවි මේ කෝස් එක මට වැදගත් නැත්නම් මට මේ කෝස් එක වැදගත් වෙන්නේ නැහැ. ඒතකොට ඔයාලට මේක තෝරගැනීමේ අවස්ථාව තියෙනවා. අපි ඉස්සෙල්ලාම අපි ස්ක්‍රීන් එකට යන් අපි බලමු කොහොමද අපේ මේ software තියෙන්නේ කොහොමද? ඒ software වලින් අපි කොහොමද වැඩ කරන්නේ කියලා අපි බලලා ඊට පස්සේ කතා කරමු. ඔන්න අපි යනවා අපේ තියෙන software වලට මම ඉස්සෙල්ලාම ඔයාලට උගන්වන්නේ Mitsubishi GX Works 2 කියන software එක. ඉතින් මේ software එක භාවිතා කරලා ඔයාලට input output memory bit timers counters එතකොට data registry ඒ වගේම maths function මේ ටික තමයි අපි පළවෙනි මාසෙ තුල කරන්නේ. අපි හිතමු පුංචි ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා. අපි ප්‍රෝග්‍රෑම් එක ලියන විදිය සම්බන්ධව ගත්තොත් මේ වගේ අලුත් FX3U මම මෙතන මොඩල් එක තෝරගත්තා. ඉතින් ඒ වගේ අපිට තෝරගන්න පුළුවන්. ඔයා අර හදන control diagram එකම ඔන්න ladder කියලා භාෂාමය ක්‍රියාවලියක් කරා PLC එකට පරිවර්තනය කිරීමේ අවස්ථාවක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේක හරිය සරලයි. අපිට PLC එකේ වයර් කරන පොයින්ට් අපි ගන්න ඉන්පුට් විදියට. ඉතින් ඔයාලට අවශ්‍ය විදියට ඕන තරම් මෙමරි බිට් දෙනවා. ඒ කියන්නේ ඔයාලට තේරෙන්න මේ තමයි පුංචි ප්‍රෝග්‍රෑම් එක අවස්ථාවක් ලියන්නේ. එතකොට දැන් මේ තියෙන ඉන්පුට් ටික දැන් ඔයාලගේ PLC ඉන්පුට් තුනක් තියෙනවා. මේ තියෙන අභ්‍යන්තර තියෙන මෙමරි බිට් අපි පුංචි ප්‍රෝග්‍රෑම් එක අවස්ථාවක් අපි ටග් ගාලා කරලා බලමු. අපි අවුට්පුට් විදියට ඔන්න අපිට අවශ්‍ය වෙන්නේ අවුට්පුට් ඔන් කරගන්න. අපිට මෙමරි බිට් භාවිතා කිරීමේ අවස්ථාව තියෙනවා. අපි පුංචි ස්ටඩෙල්ට් එකක් ගහලා බලමු කොහොමද මේකේ වැඩේ වෙන්නේ. ඉතින් ඔයාලට මේ අවස්ථානුකූලව මේ ප්‍රෝග්‍රෑම් ලියන විදිය තමයි මම පැහැදිලි කර යන්නේ. ඉතින් අපි ස්ටඩෙල්ට් අවස්ථාව වුණ මම ලොජික් එක ලියන්න වැඩේ පටන් ගන්නවා. අපි බලමු කොහොමද මේකේ වැඩේ කරන්න කියලා. ඔන්න අපි සරලම ලැඩර් එකක අවස්ථාව. එහෙනම් අපි සාමාන්‍ය රිලේ දාගෙන කරන පැනල් එකක් අදින් පස්සේ අපිට පුළුවන් වෙන්න ඕන PLC භාවිතා කරන්න. ඉතින් මේ එතකොට ඔයා කෝස් එකට ආවට පස්සේ තමට නිදහසේ වැඩ ටික කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මෙයාගේ ලොජික් එකක් ලියන්නේ. මම මේකේ ලොජික් එක ලියන අවස්ථාවට පෙන්눔 කරන්න පුංචි ස්ටේට්මන්ට් එකක් දාගෙන වැඩේ පටන් ගන්නවා. ඉතින් අපිට පුළුවන් සරල අවස්ථාවේ නිකන් ලැච් එක ක්‍රියාවලිය. ඔන්න අර සාමාන්‍ය කන්ට්‍රෝල් ඩයග්‍රෑම් එකේ ලියන ලැච් එක මට මේ විදිහට මේ PLC එක භාවිතා කරලා ලියන්න පුළුවන්. ඔය කරේ ලැච් කරපු එක. මේ ලැච් කරපු අවස්ථාවේ අපිට normally close අවස්ථාවක් ඕන. ඔන්න මම ඒ සඳහා භාවිතාවක් ගත්ත normally close අවස්ථාවක්. එහෙනම් මේ තියෙන start stop අවස්ථාව මේක ඇත්තටම අපි ගත්තාම මේ හෝඩිය පන්තිය. අපේ automation ක්‍රියාවලිය හෝඩිය පන්තිය. අපිට ටයිමර් එකක් අවශ්‍ය වෙනවා. ඒ ටයිමරේ කාලය මත තමයි ඔයා ස්ටඩෙල්ට එක ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් අපි out කියලා ටයිප් කරමු. out කියලා ටයිප් කරලා ටයිමරේට නම්බර් එකක් දීලා අපිට අවශ්‍ය කරන කාලය ලබා දෙන්න පුළුවන්. මගේ අරමුණ තමයි මේ සිස්ටම් එක ඔන් කරපුවාම මෝටර් එක ස්ටඩෙල්ට වැඩ කරන්න. එහෙනම් ඔන්න මම මෙතනම ලොජික් එක ලියලා නිර්මාණය කරනවා. ඉතාමත් සරලව මගේ අවශ්‍යතාවය තියෙන්නේ y0 y1 සහ y2 කියන මේ අවුට්පුට් ටික ස්ටාර් වලින් දැන් ඩෙල්ටා වලට මාරු කරන්න. ඔන්න මම මේන් කන්ටැක්ට් එක විදියට මේ විදියට ඔයාට MCA කියන අවස්ථාව ගන්න. MCA සමානයි y බින්දුව. අවුට්පුට් එක හදා ගන්න පුළුවන්. එහෙනම් අපි normally close අවස්ථාව ඔන්න වුණාම on වෙනවා. දැන් මම මේක සිමුලේට් කරලා පෙන්නනවා ශනිකව අපිට මේ තරම් සරලව අපිට හිතේ තියෙන ලොජික් එක අපිට ඉතිසි එක ලොජික් එකක් බවට හරිම සරලයි. බලන්න කොයි තරම් සරලව අපිට මේ විදිහට මෙන්න මේ විදිහට මෙයා ක්‍රියාත්මක වෙනවා. එතකොට බලන්න හරියට ගත්තොත් y0 අපි පාවිච්චි කරා දැන් මේකේ මෙන්න මෙතන ටයිමරේ පොඩි වෙනසක් ලොජික් එකක් නිර්මාණය කරන්න පුළුවන්. තාමත් රිලේ පැනල් භාවිතා කරමින් කවුරු හරි ඉන්නවා නම් ඉතින් මේ ඔබට තියෙන අවස්ථාවක් මැෂින් එක ඔටෝ මොඩ් එකේ මැනුවල් මොඩ් එකේ දාලා Tamanට අපේ ක්‍රියාත්මක වෙන අවස්ථාව M1 සමානයි X1. එහෙනම් මම X1 වලින් ඉන්පුට් එක දෙන්න ඕන. එහෙනම් X1 කියන්නේ කරේ සිමුලේෂන් අවස්ථාවක්. ඉතින් ඔයාලට බලන්න මේ මෙතන ඔන් වෙනවා. මේ අවස්ථාවෙන්ද සාකච්ඡාවේ මේ ක්‍රියාවලිය බලමු ඉස්සරහට යන්න. එනකොට අපි බේසික් අවස්ථාවට උතන ආව විවිධ ලැඩර් ලියන ටෙක්නික් ඉගෙන ගන්න ඕනේ. දැන් ස්ටඩෙල්ට ඉන්පුට් එක සම්බන්ධ කරගෙන ඉන්ටර්ලොක් කිරීම ක්‍රියාවලින් සිද්ධ කරන්න වෙනවා සේෆ්ටි වලට. මිනිසුන්ගේ සේෆ්ටි, මැෂින් එකේ සේෆ්ටි සම්බන්ධව අපි සාකච්ඡා කරනවා. එතකොට විවිධ වගේ දේවල් එකින් එක කතා කරනවා. ඔන්න අපි බේසික් අවස්ථාවේ ඉඳලා යනවා මෙතනින් එහාට අපි කතා කරන්න සූදානම් වෙනවා. අපි කෝස් එකේ පළවෙනි මාසෙ විතර මේ සියලුම මැෂින් එක ඔටෝ මැනුවල් අවස්ථාවන් සාකච්ඡා කරන්න ගිහිල්ලා ස්මාර්ට් විදියට කන්ට්‍රෝල් සහ මොනිටර් කරන අවස්ථාවක්. එතකොට දැන් ඔයා හිතන්න ඔයාට පුළුවන් නම් තමන්ගේ මේ ටච් පැනල් එකක් භාවිතා කරලා අර හදපු ප්‍රෝග්‍රෑම් එකක රෙජිස්ට්‍රි ඒ වගේම බිට් ඔයාට කන්ට්‍රෝල් සහ
එයාට තිබ්බ ලොකු අවශ්‍යතාවයක් එර එක ආපු ප්‍රමාණය ආපු හිස්කට ගිහිල්ලා ඔයාට මැෂින් එකේ එර එක ආවේ කොහොමද HMI වර්ග 4ක් සින්ජි එතකොට අපි ගත්තොත් එහෙම Mitsubishi ඔරිජිනල් එක ඒ වගේම Samcon කියන වර්ගේ ඒ වගේම Highway Cloud Base HMI උගන්වනවා එතකොට දැන් කාට හරි ඕන වෙන ප්‍රොඩක්ෂන් කවුන්ට් එක දවස් හිතමු අප්‍රේල් මාසේ පළවෙනිදා ඉතින් ওই විදිහට තමන්ට අවශ්‍ය දවස නැත්නම් අවශ්‍ය කාල සීමාව තෝරලා ඔයාලා report එකක් විදිහට production count එක ගන්න පුළුවන්. හිතන්න online විදිහට තමන්ගේ mobile phone එකකින් නැත්නම් ඔයාගේ laptop එකකින් machine එක ළඟ ඉන්නේ නැතුව ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ course එකේ අවසානයේ දක්වා ඔයා හරියට රැඳී සිටින්න ඔයාට මේ දක්වා ඉගෙනීම් ක්‍රියාවලිය අපි සිද්ධ කරනවා HMI වර්ග 4ක් PLC එතකොට අපි ගත්තාම Mitsubishi කියන PLC brand එක ඉලක්ක කරගෙන අපි ඉගෙනීම් කරන්නේ. එතකොට ඔයාට බොහොමයක් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් මේ ආගෙන පොඩි වෙලාවක් අරගෙන ඔටෝමේෂන් පිළිබඳව දැනුමක් ගත්තොත් වටනවා. කෝස් එක කරා වුණ තපස්සන්නේ අපිට කතා කරමු. අපි යන් අපේ HMI වලට පැහැදිලි කරන්න එක වර්ගකින් වාත් එක්ක මේ සාකච්ඡාව මේක වර්ගයක් හොඳ මේ ඊට වඩා තව ගොඩාක් දේවල් දෙනවා අපිට හරිද? ඔයා මේ උගන්වන ක්‍රමයට කැමති නම් උගන්වන විදියට ඔයාට ආස නම් මේක ප්‍රැක්ටිකලි ලයිව් උගන්වන විදිය දන්නවනම් ඒ කියන්නේ ඔයාට තේරෙනවා නම් 30000 කියන්නේ සිම්පල් දෙයක් වේවි. එක ප්‍රොජෙක්ට් එක පුංචි කෑල්ලක් වෙයි. හරි රයිට් අපි බලමු ඇත්තම ඉන්ඩස්ට්‍රි එකට ගියාට පස්සේ ඔයාලට කොහොම හරි නිර්මාණයක් දැන් අපි කතා කරේ මෝටර්ස් ගැන අපි මෝටර්ස් දාලා බලමු මේකේ ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් ඔයාලා මේක සමහරට මැෂින් වල දැකලා ඇති අපි මේ සිස්ටම් එකක් මේ සරල ඔන්න මම පම්ප් සිස්ටම් එකකට යනවා අපිට පුළුවන් මේකේ ටැන්ක්ස් ඔක්කොම පෙන්වන්න ඉතින් මම දැක්ක රෙෆරන් සම්බන්ධව ඉගෙන ගන්න හරි ආසයි මේක ඔටෝමේෂන් විදිහට වැඩ කරන්න ඕන දැන් ඔය තියෙන අලුතෙන් එන එක්ස්පැන්ෂන් මේ ඔක්කොම තියෙන්නේ PLC base වලට මේ සම්බන්ධව දැනුමක් ඕන. ඉතින් ඒ දැනුම ලබා දෙන එක තමයි අපි අවුරුදු 65 කට්ටියක් ඉන්නවා. වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියන එක මතක මිනිස්සු ඉන්නවා. පුදුම ආසාවෙන් ඉගෙන මගේ පන්තියට එන කට්ටිය එක්ස්පර්ට්ලා ඇත්තටම ඉන්නේ. බොයිලර් සම්බන්ධව එක්ස්පර්ට්ලා එනවා. හරි. අපි ගත්තොත් එහෙම බොයිලර්ස් සම්බන්ධ එක්ස්පර්ට්ලා එනවා. AC සම්බන්ධව එක්ස්පර්ට්ලා ඉන්නවා. අපි විවිධ රටවල වැඩ කරලා අවුරුදු ගාණක් වැඩ කරලා ඒ රටවල සම්බන්ධයි. අන්න එතකොට ඔයාට තියෙන අදහසක් මේ වගේ ගෲප් එකකට තමයි එකතු වෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. අපේ Facebook පිටුවකුත් තියෙනවා. Facebook පිටුවේ මේ ඒ කියන්නේ ටිකයි දාලා තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් එක එක අවස්ථාවන් වල මම මෙන්න මේ විදිය මම වෙන තැනක මේක ඉන්ඩිකේට් කරගන්න ඕන. අපි උදාහරණයක් හිතමු මේ අවස්ථාවක් බලන්නේ. දැන් ප්‍රොසෙස් එක මානේ කරගන්න පුළුවන්ද කියන එක. මම මේක වැල් ඒවා මේ මොකුත් තාම දාන්න ගියේ නෑ. ඒවා ටිකක් දාන්න. ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එක නිර්මාණය වුණාට පස්සේ දැන් අපි හිතමු මේකේ වෝටර් ප්‍රෙෂර් එක බලන්න ඕන. හරි. මේ ප්‍රෙෂර් එක වෙනස් වෙච්ච විදිය සම්බන්ධව අදහසක් ගන්න ඕන. එහෙනම් මේක අපි ගන්නවා මීටරය. ඔන්න අපිට ඕන විදිහට අපි හිතමු ප්‍රෙෂර් එක මැක්සිමම් යනවා කියලා. එහෙනම් මම මේකේ මට 8 අවස්ථාවට එකක් ඉන් කරාට පස්සේ 12 bit resolution එකක් තියෙන්නේ. ඒක මැක්සිමම් පෙන්වන්නේ මේ ගන්න. ඒක 10. ඉතින් මම මේ උදාහරණයක් වාට පෙන්වන්නේ මේ වැඩ කරන විදිය ගැන අදහසක් ගන්න. එතකොට අපිට මෙන්න මේ විදිහ ස්කේල් එකේ කලර් එක පොඩ්ඩක් වෙනස් කරනවා. මොකද කලර් එක වෙනස් කරේ නැත්නම් පොඩ්ඩක් කැතයි වගේ. මම මේකේ ප්‍රමාණය අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි පොඩි පොඩි දේවල් නේ ඇත්තටම සරලයි. මේ මම මේ අවස්ථාව වෙන හැටි වැඩ කරන හැටි පෙන්වන්න යන්නේ. හරි. අපි බලමු මේ ABC කියන අපි ගන්න මෝටර්ස් තුනට අපි කොහොමද මේ එක එක අවස්ථාවන් වලට අදාළව මේ A කියන පම්ප් එක ඔන් වුණත් B ඔන් වුණත් C ඔන් වුණත් අපි කොහොමද මෙයාගේ ප්‍රෙෂර් එක පෙන්වන්නේ. මම ඔයාලට දැන්ට මේ මෙතන ග්‍රැෆිකලි අවස්ථාව වැඩ කරන විදිහ ගැන අදහසක් දෙනවා. දැන් ඇත්තටම මේ තමන් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් මාස 3ක් අවසානයේ කරන්න පුළුවන් නම් ඇත්තට මේක නම් මාස 1කමාරක් විතර ඇද්ද වැඩි පටන් ගන්නවා. මාස 1කමාරක් යන්නේත් නෑ පටන් ගෑනවා. HMI පැත්ත. එතකොට අපිට ඇනලොග් සෙන්සර් කැලිබ්‍රේට් කරලා මේ දේවල් කරන්න පුළුවන් වෙනවා නම් ගොඩක් වැදගත්. දැන් අපි මෙතනට පොඩ්ඩක් අපි දාමු ABC කියලා පම්ප් තුනක් දාලා ප්‍රෙෂර් එක තියෙනවා. මට ග්‍රැෆිකලි මේක තව ප්‍රෙෂර් එක පෙන්වන්න ඕන. මම ගත්තේ D120 කියන රෙජිස්ට්‍රිය. මිනිමම් වැලියු එක 0 මැක්සිමම් වැලියු එක 4095ක් විදිහට මට ලැබෙන එකක් මම ගත්තේ. දැන් ඔයාලා දැකලා ඇති සමහර තැන්වල මෙන්න මේ වගේ බාර් ග්‍රාෆ් එකකින් පෙන්නනවා කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. මම ඔයාලට මේක සිමියුලේට් කරලා බලන්න ඔයාලට පෙන්වන්න ඕන හින්දා මම මෙතන දැන් ප්‍රෙෂර් සෙන්සර් එකක් මගේ PLC එක තාම හයි කරන්නේ නැතුව මම ඔයාලට ස්ලයිඩ් එකක් දාලා දැන්ට වැලියු එක චේන්ජ් වෙන අවස්ථාව පෙන්වන්න. එතකොට බලන්න අපිට එන්හාන්ස් මොනිටරින් පාර්ට් එක මැරයින් ඉන්ජිනියරින් වල තියෙනවා. ඔයාගේ ෂිප් එකේ ටෙම්පරේචර් එක කන්ට්‍රෝල් කරන්න ඕන. ඔයාට
මේ මොන්ට කරන්න ඕන RPM එක ඔයාට දැන් අපි ගත්තොත් එහෙම ඔය සෙන්ට්‍රල් එයාර් කන්ඩිෂන් කරන කට්ටිය ගෑස් ප්‍රෙෂර් එක ගෑස් ප්‍රෙෂර් ඩිෆරන්ස් එක එතකොට විවිධ දේවල් ඔයාට වැඩ කරන්න අවශ්‍යතාවයක් තියෙනවා වෙනස් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කතාවක් තමයි මම මෙතන මේ ගත්ත වැලියු එක දාන්න 10 කියලා ඔයාලට පෙන්නන්න මම මෙතන ප්‍රෙෂර් එක චේන්ජ් වෙන අවස්ථාව මෙතන දාන්නේ. ඔන්න මම දකුණු පැත්තට චේන්ජ් වෙන අවස්ථාව දැම්මා. මම ඇත්ත HMI එකට දැම්මොත් අපි දාමු මේකේ පම්ප් ටික හරි ටැංක් එක හරි අපි තවත් මේකේ ප්‍රොසෙස් එකේ කැලි ඇඩ් කරමු. මම මේකේ මොකුත් ඇඩ් කරන්නේ නැතුව වලට පෙන්නන්නේ අදහසක් දෙන්න පෙන්නන්නේ. අපිට පුළුවන් මේ වගේ සිස්ටම් එකක් ඔන්න උනාට පස්සේ අපිට මේ විදිහට ප්‍රෙෂරයිස් වෙනවා මේ ප්‍රෙෂර් බිල්ඩ් වෙනවා. මම මේ යටින් පෙන්නන්නේ ප්‍රෙෂර් සෙන්සරේ තියෙන විදිය. ඔයාලට ග්‍රැෆිකලි මේවා වැඩ කරන හැටි බලන්න පුළුවන්. එතකොට තමයි ඔයාලට මේ විදිහට තියෙන්නේ. ඒ වගේම ඔයාලට කාට හරි ඕන වුණොත් එහෙම මෙන්න මෙතන සෙට් පොයින්ට් එකක් තියන්න. අපිට දැන් ඇත්තට මේ සෙට් පොයින්ට් තියන්න ඕන. මම මේ පොඩි දෙවල් කියන්නේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේ සිස්ටම් එකක් ඩෙවලොප් කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔන්න මම සෙට් පොයින්ට් දෙකක් තියෙනවා retentive data registry දෙකක් අරගෙන. ඉතින් මේවා හරි ලේසි දේවල්. දැන් බලන්න අපි ඔය පන්තියට ආපු කෙනෙක් මේ වගේ ප්‍රොජෙක්ට් දාලා එළියට ගිහින් කරනවා Epic Industrial Automation Sri Lanka. Epic Industrial Automation Sri Lanka. බලන්න ඔයාලා ගිහිල්ලා අපේ Facebook පිටුවට ඒකේ කට්ටිය කරන වැඩ සමහර කට්ටිය මට WhatsApp එකෙන් එවනවා ලොකු වීඩියෝ. මේ ප්‍රොජෙක්ට් එක මෙන්න මෙහි කම්පැනි කරේ මේක එළියට දාන්න බෑ. සර් මේක මෙහෙමයි ප්‍රශ්නේ මේක එළියට දාන්න බෑ R&D එකක් තියෙනවා. ඉතින් මුන්න සර් පොඩ්ඩක් බලන්නයි කියලා මට එවනවා. සමහර ප්‍රොජෙක්ට් තියෙනවා ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ කළා දවසකට රුපියල් ලක්ෂ 28 30 ඒ වගේ තියෙනවා ප්‍රොෆිට් එක. ඒතකොට මේ සල්ලි යන්නේ අපේ රටට. මේ සල්ලි ඉන්නේ රටට. ඒ කියන්නේ ලොකු ප්‍රොසෙස් එකක් ගත්තොත් වැඩ කරන විදිහ. දැන් මම මේ අවස්ථා සෙට් පොයින්ට් තිබ්බ විදිහ තිබ්බේ. ඉතින් මේ විදිහ අපිට සෙට් පොයින්ට් එක මෙයා මේන්ටේන් කරන්න පුළුවන්. අපිට තවත් අවස්ථාවකට ගියොත් අපිට මේ සිස්ටම් එක ප්‍රෙෂර් එක මත ඔයාට මේ මෝටරේ RPM එක කන්ට්‍රෝල් කරන්න ඕනේ. එතකොට VFD පැත්තට යන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් ඔක්කොම ඔයාට ඉගෙන ගන්න පුළුවන්. මම මේ පොඩ්ඩක් කරගෙන යන්නේ අදහසක් ගන්න. කෙනෙක්ට කෝස් එකට සම්බන්ධ වෙන්න කලින් මේ කෝස් එකේ වෙන්නේ මේකයි කියන අදහසක් දෙන්න මට මේ වගේ පෙන්න යන්නේ. මොකද මම සමහර දේවල් කිව්වට ඒ දේවල් තුල කෙනෙක්ට අදහස් යන්නේ නැහැ කෝස් එකේ කියන්නේ මෙහෙමයි කියලා. ඕනෑම ප්‍රශ්නයක් ඕන කෙනෙක්ට අහන්න පුළුවන්. ඕනම එකක් අහන්න පුළුවන්. ඒ මොකද කෙනෙක්ට තියෙන්න ඕන මෙකැනිකල් පැත්තෙන් තියෙන ප්‍රශ්න අපි කොහොමද ඔටෝමේෂන් දාලා සුළු කර මේ විසඳන්නේ. එතකොට අපි ඉලෙක්ට්‍රිකල් පැත්තෙන් තියෙන්න ඕන සේෆ්ටි ඒ දේවල් කොහොමද ඔටෝමේෂන් වලින් කරන්නේ. ඔය වගේ නිකන් බොහෝ දේවල් මේ ඔටෝමේෂන් වලටම තමයි අවසානට තල්ලු වෙන්නේ. මේකෙන් තමයි කරන්න ඕන කියලා එන්නේ. දැන් අපි මෙහෙම හිතමු. දැන් උදාහරණයක් එක තැනක මෝටරයක් තියෙනවා. මෝටරේ RPM එක වෙනස් කර අපි හිතමු ඒ මෝටරේ RPM එක වෙනස් කරලා තමයි ප්‍රෙෂර් එක බිල්ඩ් කරන්නේ. අපි හිතමු මේ RPM එක වෙනස් කරලා ප්‍රෙෂර් එක බිල්ඩ් කරනකොට එතන තියෙන ප්‍රොපර්ටි එකේ මොකක් හරි ප්‍රශ්නයක් අපි හිතමු දැන් ඒ තියෙන ලික්විඩ් එකේ තියෙන විස්කොසිටි එක වෙනස් වෙනවා. ඒ වෙනස් වීම වෙන්නේ ඇත්තටම අපේ ඔටෝමේෂන් ප්‍රශ්නේ වෙන එක. එතකොටත් අපිට අර ප්‍රෙෂර් එකම තියාගෙන ඉන්න උනොත් එහෙම අපි කොහොමද මේ වගේ තැනකට වැඩක් කරන්නේ? ඉතින් ඔය වගේ ක්ලෝස් ලූප් සිස්ටම් එකේ තියෙන දේවල් ඔයාලට පිළිවෙලකට PID ඇප්ලයි කරලා වැඩ කරන හැටි උගන්වීම සිද්ධ කරනවා. එතකොට ඔන්න VFD පැත්ත අපේ දෙවෙනි ස්ටේජ් එකේ තමයි යන්නේ. දැන් කවුරු හරි කෝස් එකට රෙජිස්ටර් වුණොත් HMI ගැන සහ PLC ගැන පළවෙනි මාස 3 ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි මාස 2කමාරක් රුපියල් 25000යි මේ කෝස් එක ඉගෙන ගන්න ඕනේ. එතකොට VFD ගැන මුලින් ඉඳන් මේක උගන්වනවා. VFD ඩිජිටල් විදියට දාන හැටි, ඇනලොග් විදියට දාන හැටි, නෙට්වර්ක් කරන හැටි, සින්ක්‍රොනයිස් කරන මේ වගේ data අපි කොහොමද ලයිව් මොනිටර් එක වෙනම කෝස් එකක්. දැනුත් අපේ පළවෙනි කෝස් එක VFD කෝස්. ඉන්න කට්ටියට මම මේ කියන්නේ දැන් කෙනෙක්ට හිතෙනවා ටෙම්පරේචර් එක මොනිටර් කරලා දැන් අර අපි ඉස්සෙල්ලා කතා කරපු සිස්ටම් එක තිබ්බේ මම ඒකට ආපු කතන්දරේ කොහොමද මේ ටෙම්පරේචර් එකට එන්නේ කියලා ඕනනම් ඔයාලට පැහැදිලි කරලා පෙන්නන්න පුළුවන්. අපි උදාහරණයකට ගත්තොත් එහෙම මොඩ්බස් කමියුනිකේෂන් ගොඩක් ඔයාලට කතා කරන භාෂාව තුළ ඔයාලට තේරෙනවා. ඉතින් අපි කොහොමද මේ මොඩ්බස් කමියුනිකේෂන් එකකින් මැෂින් එකක් සහ තවත් මැෂින් එකක් නැත්නම් PLC එකක් සහ තවත් ඩිවයිස් එකක් තව HMI එකක් සහ තවත් ඩිවයිස් එකක් අතර මේ සම්බන්ධ ගොඩනගන්න. දැන් අපිට තියෙනවා ඔය අපේ මේ ඉන්නවා ගොඩාක් කට්ටිය මෝල්ඩිව්ස් වලින්ම රෙෆරන් එයා කන්ඩිෂන් කරන ඩුබායි එතකොට සෞදි ගොඩක් ඉන්නවා. දැන් මම බේසික් දෙයක් මේ බේසික් දේවල් කියන්නේ නැත්නම් මේ ඇඩ්වාන්ස් දේවල් මට කිව්වොත් එහෙනම් මම මේ වීඩියෝ බලන්නෙත් නැහැ වැඩකුත් නැතිනවා. දැන් මම මේකේ මේ data ටිකක් රෙකෝඩ් වෙන අර අවස්ථාවක් ගැන report එකක් generate කරන අවස්ථාවක් ගැන මම කියලා දෙන්න හැදුවොත් එහෙම කවුරුත් මේ වීඩියෝ එක බලන්නේ නැති වෙනවා. මම ඉතින් මේ බේසික් දෙයක් කියන්නේ හරි. දැන් මේක 27.3යි මේ
මේකේ පේනවත් දන්නේ නැහැ පේන්නේ නැත්නම් උන හරි දැන් මේ ටෙම්පරේචර් කෙනෙක්ට ඕන HMI එකට ටෙම්පරේචර් එක HMI එකට ගෙන්නනවා දැන් ටෙම්පරේචර් එක HMI එකෙන් බලන්න ඕන දැන් ඉතින් පුදුම වැඩන්නේ මම ඔයාලා ඉස්සෙල්ලා මේ කම්පියුටර් එකේ වැඩ කරන හැටි පෙන්නන්නම් අපි උගන්වන පාඩලයක මේකේ A සහ B කියන වයර් දෙක මම කනෙක්ට් කරනවා මම දැන් මෙහෙම කනෙක්ට් කරගෙන තියෙන්නේ අපි බලමු මේ තියෙන සෙන්සර් එක මේක අපිට අපේ ඉන්ටර්ෆේස් එකට ගේන්න පුළුවන් මම ස්ක්‍රීන් එකට යනවා අපි යන් අපේ software එක මේකේ device manager එකට යනවා අපි බලමු device manager එකට ගිහිල්ලා connection එකට ඔන්න මම connection එකට baud rate එක 9608N1 සහ modbus ඔන්න තාම මේකේ communication ප්‍රශ්නයක් තිබුණා මෙන්න මේ පෙන්නන්නේ ඔයාගේ තියෙන temperature එක ඔන්න මේකේ පෙන්නන්නේ 268 කියලා එතකොට මේ ඇත්තටම අපි අරන් තියෙන්නේ මෙන්න මේ registry ඒ කියන්නේ read holding register කියන අවස්ථාවේ function code එක 0.3 කියන අවස්ථාවේ තමයි අපි අරන් තියෙන්නේ දැන් ඕක අපිට පෙන්නන්නේ automation වලට පටන් ගන්න රුපියල් 500යි යන්නේ ඉස්සෙල්ලා මොකද මෙන්න මේ පොඩි මේ RS485 එක කොහොමද කන්වර්ට් වෙන්නේ USB වලට රුපියල් 500යි ඩිවයිස් එක මේ චූටි මේ පෙන් එක ඔය කැල්ල මේක අරගෙන ඔන්න ඔයාලා ඔටෝමේෂන් වැඩේ පටන් ගන්න පුළුවන් ඔයාලට VFD නම් මනම් ඔක්කොම මේකේ කන්ට්‍රෝල් කරලා මොනිටර් කරලා බලන්න පුළුවන් රයිට් මම ඔන්න ගිනි පොඩ්ඩක් මේ ගත්ත ගිනි කූරක් අරගෙන මම මගේ තර්මෝකපල් එක රත් කරනවා ඇයි මම මේක රත් කරන්නේ මේක නැත්තම් ටෙම්පරේචර් ඉන්ක්‍රීස් කරනකොට ඔයාලට පේනවා ඇති පළවෙනි රෙජිස්ටර් වැලියු එක මේකේ ඉන්ක්‍රිමන්ට් වෙනවා. දැන් ඔන්න මේකේ 50ට ආව සෙල්සියස් 60ට ආව 70ට ආව ඔන්න වැඩි වෙනවා. දැන් ඔන්න 80 ගණන් වලට ආව. ඔන්න මම මේක 90 ගණන් වලටත් ඔන්න දැන් අප් වුණා. ඔන්න ටෙම්පරේචර් එක දැන් මේක අප් වෙලා දෙනවා ගිනි කෙලිම ගිනි දැල්ලක් අරගෙන මේ තර්මෝකපල් එක රත් කරගෙන ටෙම්පරේචර් එක අඩු වෙනවා. දැන් මේක සාමාන්‍ය වෙන සිද්ධියක් දැන් අපි මේ සිද්ධිය කොහොමද අපේ HMI ඉන්ටර්ෆේස් එකට ගිහින් අර ඔයා කතා කරපු අවස්ථාවට ගිහින් දැන් මෙතන වෙන්නේ වෙනස් උනේ ඔයා දැක්කා මේක 200 ගණන් වල ඉඳන් 900 ගණන් දක්වා වැඩි වුණා. දැන් අපි බලමු මේක මැරයින් කරන කට්ටිය පොඩ්ඩක් බලා ගන්න ඔයාලට වැදගත් වෙයි. මෙතන මම මෙන්න මේ අවස්ථාව කොම්පෝට් 4 එක ඩිස්කනෙක්ට් කරලා මම යනවා මගේ සිස්ටම් එකට. සිස්ටම් එකේ වොන්න මම පෙන්නුවා ඔයාලට මේ තියෙන. දැන් මේක ඉස්සෙල්ලා වෝටර් ප්‍රෙෂර් කතන්දරයකට දාගෙන හිටියේ. දැන් මම ඕක ඔය ප්‍රොජෙක්ට් එක වෝටර් ප්‍රෙෂර් ඕනේ. අපි යන් අපේ වැඩේ කරන modbus communication ඕන අපි අලුත් ප්‍රොජෙක්ට් එකක් කරමු. ඕන්න මම මේක ඇල ඩිලීට් කරා. අලුත් ප්‍රොජෙක්ට් එකක් බවට පරිවර්තනය කරනවා. මම මෙයා පරිවර්තනය කරනවා කවුද? modbus communication එකක් බවට. එහෙනම් ඔන්න modbus communication එකකින් අපි කොහොමද modbus master විදියට මෙයා පාවිච්චි කරන modbus අපි ගමු master. ඔන්න modbus ඉන්නවා. අපි RTU කියන මෙතඩ් එකෙන් master කියන එකට ගිහිල්ලා game එක පටන් ගන්න යන 9608N එක ඔන්න හැදුවා. ඔන්න බලන්න අපි කොච්චර වෙලාවක් යනවද මේකක් හදන්න. අපි ග්‍රැෆිකලි පෙන්වන්න ඕන ටෙම්පරේචර් එක. ඔන්න යත්ත මීටරයක්. මිනිමම් මගේ ආවේ මට කීයද? අපි ගත්තොත් මිනිමම් මගේ මේක මට බිඳුව ඇවිල්ලා මැක්සිමම් මගේක් දැන් මට එනවනේ. දැන් මට මැක්සිමම් මට එන්න පුළුවන් දැන් මේ මොහොතේ මේ ගින්දැල්ල පත්තු වාගේ මම මෙතන ගින්දැල්ල පත්තු කරපු ඉඳන් නම් මට ටෙම්පරේචර් එක වැඩි වෙන්න පුළුවන්. දැන් ඔයා හිතන්න ඔයගේ මැෂින් එකේ ඔයාට එන රීඩින් එක. හරි රීඩින් එකක් තියෙනවා. ඒ රීඩින් එකේ අගය ඔයා හිතන්න ඔයාට සෙල්සියස් 100ට එනවා. රයිට්. මට මේකෙන් පෙන්නුත් 100 කියලා මේකේ පෙන්නන්නේ 1000 කියලා. මොකද දශම ස්ථානයක් මේකේ නැතුව තමයි මට රීඩින් එක ආවේ. අන්න එහෙම තමයි මම modbus එකෙන් මේක චෙක් කරගන්න modbus පෝල් එකේ. එතකොට මම මොන්ටර් කරන ඇඩ්‍රස් එක තමයි අර 4x කියන එකේ මම ගත්තොත් එහෙම මෙන්න මෙතන අපි ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ 4x කියන මම රෙජිස්ට්‍රි නම්බර් එක තමයි හොයාගත්තේ. එතකොට මේ 4x කියන එකේ 0 කියන අවස්ථාව තමයි මම මෙතනින් ගන්න. එහෙනම් 4x 0 කියන එක මිනිමම් සහ මැක්සිමම් අපිට මේ විදිහට ගන්න පුළුවන්. අපි එතනින් ඔපරේටර්ට දෙනවා මේ 0.100 දක්වා තමයි ඔයාගේ මේ සිස්ටම් එක වැඩ කරන්නේ. බලන්න කොයිතරම් ලේසියෙන් මේ කරන්න පුළුවන්ද? අපිට මේ වගේ කැටයන් වැඩ දාන්න පුළුවන්. එතකොට මේ වගේ වගේ අපිට ටෙම්පරේචර් එක වෙනස් වෙන හැටි දාන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම දැන් මෙයාගේ ගිහිල්ලා ඔන්න මිනිමම් මැක්සිමම් වැලියුස් ටිකත් හරි. අපි ස්කේල් එකකට තියන් ඔන්න ෆොන්ට් එකේ සයිස් එකත් මම වැඩි කරනවා. ඔන්න මම දැන් ටග් දාලා ග්‍රැෆික් එකක් හදන්න යන්නේ. ඔන්න හැදුවා. මෙයාව දැම්මා. බාර් ග්‍රාෆ් එකකුත් හදමු. ටෙම්පරේචර් එක වැඩි වෙන අවස්ථාව 0.10 අවස්ථාව මොන්ටර් කරන්නේ 4x0. ඔන්න මම මේ පොඩි දෙයක් මේ කියන්නේ කෙනෙක්ට කෝස් එක ගැන තේරෙන්නේ. මේක මට වැඩක් නෑ. මේ කෝස් එක මට වැඩක් නෑ. මේක කරොත් මේ අපරාධ කියලා හිතෙන්න පුළුවන් කයට. අන්න ඒ කට්ටියට අයින් වෙන්න පුළුවන්. තව කේට පුළුවන්. මේ කෝස් එකේ ඒවා තමයි අපි නිතර කරන්නේ. හරි? අපි නිතර කරන්නේ මේවා. මට මේක ඉගෙන ගන්න ඕන. ඔන්න කෙනෙක්ට අදහසක් අරගෙන ඉගෙන ගන්න පුළුවන්. ඔන්න අපි මේක ටෙම්පරේචර් එක මේ විදියට ගන්න යන්නේ. අපි දැන් බලමුකට පොඩි කලර් කෑල්ලක් දාලා පොඩ්ඩක් එහෙම රූප ටිකක් අඳලා අපි ගන්නවා. ඔන්න දැන් ටෙම්පරේචර් එක රයිට් ඔන්න කොපි කරලා පේස්ට් කරා මෙතන දෙන්න මේ තියෙන ටෙම්පරේචර් එක. එහෙනම් අපි බලමු මේක ග්‍රැෆිකලි වෙනස් වෙන විදිය සහ අපි
මේකේ ඩිස්ප්ලේ කරමු ටෙම්පරේචර් එක මොකටද අපි නිකන් අරක විතරක් බලන්න ඩිස්ප්ලේ එක ගමු. අපේ ඩිස්ප්ලේ කරන එක තමයි 4x0 කියන වැලියු එක මේ එකම තමයි මේ දාන්නේ එකම තමයි රූපාන්තරය ගන්නෙ 4x0 කියන වැලියු එක. දැන් ඔන්න වැලියු එක ගත්තා. මම මේක ෆ්‍රැක්ෂනල් ඩිජිට්ස් එක එකක් කරනවා. මොකද එකක් කරන්න හේතුව තමයි අපේ පූර්ණ සංඛ්‍යාව විදිහට එන්නේ. නමුත් පිට ඉන්න මිනිස්සුන්ට පෙන්වන්න ඕන මේකේ නෑ පූර්ණ සංඛ්‍යාව ආවට පස්සේ නෑ. මේක දශම විදිහට තමයි එළින් ඉන්න මිනිස්සුන්ට පේන්න ඕන. ඒක තමයි ඔටෝමේෂන් ඉංජිනේර් කෙනෙක්ගේ තියෙන්න ඕන. ඉංජිනේර් කෙනෙක් කරලා ටෙක්නීෂියන් එහෙම එකක් නෑ මේකේ. මේ ෆීල්ඩ් එකට දාලා ඉතින් ඕනම කෙනෙක්ට ඕන විදිහකට ඉගෙනගෙන වැඩ කරගෙන යන්න. ගින් සල්ලි හොයන්න පුළුවන්. මම මේ ප්‍රොජෙක්ට් එක මේ සල්ලි තියෙන ප්‍රොජෙක්ට් එකක් කරන්න දැන් මෙතන දැන් බලා ගන්න. දැන් ඔයාම එක ඩිවයිස් එකක් මම මේ දැන් මේ ටෙම්පරේචර් එක මොනිටර් කරන්න ඕන. මම රෙෆරන්ස් කරලා මේකේ සෙට් පොයින්ට් දෙන හැටි මම කියන්නම්. ඒක වෙනම අපි දාන්නවා මම ටක් ගාලා කරන්න ඕනින්ද කරන්නේ. මම දැන් මේක ඔන්ලයින් මොනිටර් කරන්න සූදානම්ෙන් ඉන්නවා. මම මෙයාගේ මේක ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ. දැන් මම කොම්පෝට් එකට ගිහිල්ලා කොම්පෝට් නම්බර් එක 4 විදියට ගිහිල්ලා මම මේක ඔන්න ඩිස්ප්ලේ කරනවා. බලන්න කොච්චර ලේසිද ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 34.1යි. දැන් මේ 34.1 කියන අවස්ථාව දැන් මට ඕන මෙයා වෙනස් කර බලන්න. වෙනස් කරන විදිහ මට කරන්න ක්‍රමයක් නැහැ. ඉතින් මට තියෙන්නේ දැන් මේ වෙලාවේ කිරි පෙට්ටියක් තියෙන්නේ. නැත්නම් මගේ හොට් ගන් මේ වෙනම ස්ටේෂන් තියෙනවා. ඉතින් ඒක දාලා මේක කර මට පෙන්වන්න වෙලා නැහැ. මම මේක ලේසියට දැන් ටක් ගාලා ඔයාලට ගිනි පෙට්ටියක් අරගෙන පෙන්නනවා. දැන් අපි මේක ටෙම්පරේචර් වැඩි කරනකොට මම ආයි ස්ක්‍රීන් එක ෂෙයා කරන්න නැතුවට පේන්නේ. අපි බලමු කොහොමද මෙයා වැඩි වෙන්නේ. හරි. අපිට මේකේ ටෙම්පරේචර් එක ඉන්ක්‍රීස් වෙන අවස්ථාව ගැන අදහසක් ගන්න ඕනවට පේනවා ඇති. ටෙම්පරේචර් එක ඉන්ක්‍රීස් වෙනවා. මේ බලන්න මේ සිම්පල් මේ. එතකොට මේකේ මේ දැන් ස්ලෝ මෝෂන් ඔයාලට පේනවා. ඒක ඔයාලට ඒක දැනෙන්නේ නැහැ. මිලිසෙකන්ඩ් ගානක පොඩි ඩිලේ එකක් එන්නේ. ඇත්තට මිලිසෙකන්ඩ් ගානක ඩිලේ එකක් එන්නේ වෙන මොකටවත් නෙමෙයි. මේක මම මේ ඔයාලට මේ කම්පියුටර් එකේ ගාලා මේ කොම්පෝට් එකෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ හින්දා නමුත් ඇත්ත HMI එකට ගියාම ඔහොම නෙමෙයි. ඕක මාරම ස්පීඩ් ඔක වැඩ කරනවා. ඒ කියන්නේ දැනුත් ස්පීඩ් පේනවා. ටෙම්පරේචර් එක මෙහෙම වෙනස් වෙන්නේ නැහැ. තප්පරයට ලොකු ගණන් වල යන්නේ නැහැ. අපි ගත්තොත් එහෙම අකර එන්ජින් බොඩි එක එහෙම නැත්නම් වාගේ තියෙන කන්ඩෙන්සර් එක මොකක් හරි ඔයා ටෙම්පරේචර් එක මෙෂර් කරලා මේ විදිහට මොන්ටර් ගන්න ඩෑෂ්බෝඩ් එක මොන්ටර් ගන්න ඕන හැකියාව හම්බෙන්න. ඉතින් මේ වගේ කෝස් එකක් ඔයාලට රුපියල් 30000 දෙන්න. රුපියල් 30000 කියන්නේ මේක නිකන් දෙනවා වැඩ. දැන් කෙනෙක් මට කිව්වා මේ අපිට මේකේ සල්ලි මදි මෙහෙමයි මේක දෙතුන් පාරකට ගෙවන්න මෙහෙම පුළුවන්ද මං කිව්වා දෙතුන් පාරකට නෙවෙයි මේක මල්ලි ඇත්තටම නිකන් දෙන වගේ දෙන කෝස් එකක්. මේක අපිට කීප දිනෙකට මේක එහෙම දෙන්න අමාරුයි. ඔයාලට ක්‍රෙඩිට් කාඩ් ඕන ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් එකක් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් කරන්න පුළුවන් අපේ ලින්ක් එකක් කරා ගිහිල්ලා මේක අපිට බලන්න බෑ. දැන් කට්ටිය දැන් ඔන්ලයින් ක්ලාස් එකට ආවට පස්සේ අපිට කියන්න බෑනේ ඔයා ක්ලාස් ෆීස් කියවලා නැහැ එන්න එපා. ඔයා එහෙම අපි කාටවත් කියන්නේ නැහැ. කාටවත් එහෙම කවදාවත් කියලා නැහැ. කිසිම පන්තික අවුරුදු 60ම කියලාත් නැහැ. එහෙම මට කියන්න බෑ. මොකද දුප්පත් කට්ටිය ඉන්නේ. එහෙම හැබැයි ඔයාට කැපවීමක් කරන්න රුපියල් 30000ක් හොයාගන්න. රුපියල් 30000ක් කියන්නේ නිකන් අර ෆෝන් එකක් අරන් බිල් වලටත් කුඩු වෙනවම අපි දාන්නේ රුපියල් 30000යි. ඉතින් ඒ වගේ මේ වගේ මෙච්චර වටින දෙයක් ඔයාට මම උගන්වනවා. උගන්වන මේ විනාඩි 5 ප්‍රොජෙක්ට් එක. මේක විනාඩි 5 නෙමෙයි. පුදුම හිත ප්‍රොජෙක්ට් එකක් කරමු අපි වැඩ ටිකක් වෙරම මම නෙට්වර්ක් කරන හැටි යන මොන ඔක්කොම කරනවා එහෙනම් ඉතින් ඔන්න ඔහොම තමයි කෝස් එක කරන්නේ දැන් ওই විදිහට මම එක දේවල් කරනවා මාස අපි ගමු 3ක් මාස 3ක් තමයි අවම කාලේ ඒතකොට කවුරු හරි හිතන්නේ බා මාස 3ෙන් මට හරියටම ඉවර නෑ මාස 3ට වඩා මාස භාගයක් මාසයක් වැඩි වෙන්නත් පුළුවන් මොකද මට ඕන ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න ඕන එහෙම නැත්නම් වැඩේ හරියන්නේ නෑ ඔයාලා කැමති වුණත් අකමැති වුණත් සංකීර්ණ ප්‍රොජෙක්ට් තමයි කරන්නේ හරිද නැතුව අර පුරුතලේට චුට්ටක් ඉල්ලේ අර බල්පත් වෙන ඒවා මෙහෙම නියුමැටික් වැඩ කරනවා හයිඩ්‍රොලික් වැඩ කරනවා ඒව නෙමෙයි එතනින් එහාට අපිට දෙයක් තියෙනවා ඒ දේ තමයි ඉගෙන ගන්න ඕන කැමති වුණත් අකමැති වුණත් කෝස් එකට රෙජිස්ටර් වුණාට පස්සේ ටිකක් ඇඩ්වාන්ස් ඒවා තමයි කරන්නේ හරි ඔය විදිහට තමයි යන්නේ කෝස් එක පටන් ගන්න දිනවා මම ඇත්තටම අපේ පළවෙනි දවසේ මේ ඩිස්කෂන් එකට කලින් රෙකෝඩින් එක කරා මම ඊට පස්සේ ආපහු කට්ටිය කිව්වා මම දැන් කිව්වා ඇහුවා ඔයාලා මොනවද කරන්නේ වෘත්තීය මට්ටමකට දාන්න ඔයාලා එක එක දේවල් දැම්මා. ඉතින් ඒ කට්ටිය ඔකටම ගැලපෙන්න මම ඔන්න රෙකෝඩින් එකක් ඔන්න හදලා දිනවා. අද පොසොන් පොය දවස උදේසන තමයි මේ රෙකෝඩින් එක දාන්නේ. කට්ටියට රෙජිස්ටර් වෙන්න පුළුවන්. අපේ ඩීටේල්ස් තියෙනවා. අපි කීප අපේ මේතන ප්‍රොසෙස් එක රෙජිස්ටර් වෙන පිළිවෙලට වට සොෆ්ට්වෙයාර් ටික අපි ඉන්ස්ටෝල් කරන්න ඕන. ඒ වගේම දැන් මගෙන් ඇහුවා අපේ කවුරු හරි මට මතක නැහැ ඊයේ රාවේ තිබ්බ මේ අපේ සාකච්ඡාවේදී කිව්වා මේ මම නැවක ඉන්නේ වෙන රටකට යනවා තවත් රටකට යනවා වෙලාව වෙනස් වෙනවා එතකොට ඊට රාත්‍රියේ තියෙන ඩිස්කෂන් එකට එන්න විදියක් නැහැ සාධාරණයි ප්‍රශ්නේ කොහොමද මේ කෝස් එක කරන්නේ එතකොට මම කිව්වා ඔයාට
ගැළපෙනම ක්‍රමයට මේක හදලා තියෙන්නේ. අපේ LMS එකක් දෙනවා. ඒකේ ඔයාට ඕන විදිහට ලොගින් එක දුන්නාම ලෝකෙ කොහෙ හිටියත් කමන්නේ. ඔයාට ලොග් වෙන්න පුළුවන්. නිදහස් වෙලාවට බලන්න පුළුවන්. ඇතිතරම් වාර සංඛ්‍යාවක් බලන්න පුළුවන්. ඒක බලාගෙන ඔයාගේ ලැප්ටොප් එකේ ලියාගෙන වැට්ටි කරන්න. ප්‍රශ්න තියෙනවා පොතේ ලියා ගන්න. ඊළඟ දවසේ සාකච්ඡාවට දාන්න. සාකච්ඡා වෙලාවෙත් ඔයා වෙනට කොහේ හරි ඉන්නව නම් ඉන්න බැයි නා වැඩක ඉන්නව නම් ප්‍රශ්නයක් නැහැ. ඒකේ සාකච්ඡා වීඩියෝ රෙකෝඩින් එකක් දෙනවා. ඒ වගේම ඔයාට අපි ගත්තොත් එහෙනම් දැන් ඉගෙන ගන්න නිදහස් ඉගෙන ගන්න එපේ. ඔයාට WhatsApp එකේ තියෙන අපේ group එකට message එකක් දාන්න පුළුවන්. ඒතකොට යාළුවෝ අනිත් යාළුවට උදව් කරනවා. ඒ විදිහට තමයි යන්න ඕන වැඩි. ඒකෙත් ප්‍රශ්න මොන හරි තියෙන ඒවට මම උත්තර දෙනවා. එතනත් තේරුම් නැත්නම් අපි සාකච්ඡාවට කරන සාකච්ඡාවේදී අර ප්‍රශ්න අරගෙන මම සාකච්ඡා කරලා සහ ඒ කෙනෙක්ට එහෙමත් තේරෙන්නේ නැත්නම් පෞද්ගලිකව කතා කරලා උදව් කරනවා. ඉතින් එහෙම තමයි යන්නේ වැඩි. ඔයාලට අවුරුද්දක ඇක්සස් තියෙනවා පොඩ්ඩක් බලන්න. අපි කොහොමද කියලා මම මේක ලොග් වෙලා පෙන්නන්නම්. ලොග් වෙලා මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. අපේ LMS එකක් ගත්තාම අපි LMS එකේ ක්‍රියාත්මක වන විදි අපිට තියෙනවා මේ LMS දෙකක් තියෙනවා. දැන් ඔයාලට මේ දෙන්නේ ඇත්තටම මේ ඔයාලා වෙනුවෙන් ඔන්ලයින් පන්ති වෙනුවෙන් ඉතාමත් වේගයෙන් ඔයාලට ලොග් වෙන්න අවශ්‍ය නිසා අපි LMS එකක් මේ වේගවත් LMS එකක් අපි හදලා තියෙනවා. ඔන්න ඒ LMS එකට මම ලොග් වෙනවා. ලොග් වෙලා මම ඔයාලට ඔක ෂෙයා කරන්න. මොකද
right මෙන්න මේ විදිහට තමයි ඔයාලට LMS එක ලොග් වුණාම පෙන්නන්නේ. ඉතින් ඔන්න පිටරට ඉන්න කට්ටිය කලබල වෙන්න එපා. මේ විදිහට ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට කෝස් එකට ගියාට පස්සේ කෝස් එකේ අපි තියෙන කෝස් ප්‍රමාණය මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔන්න කෝස් එකට ආවා. ඔයාලට මේ විදිහට මේ කෝස් එක ඇතුළට ගිහිල්ලා මේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි අපේ කෝස් එකේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේ තියෙන වීඩියෝස් ඉතින් ඔයාලට ඕන විදිහට මේවට ගිහිල්ලා තමන්ට ඕන දෙයක් ඉගෙන ගන්න පුළුවන් නිදහස් වෙලාවේ නිදහස් විදියට මම උදාහරණ ටිකක් දාන්නම්. අපි ඒක දැනගත යම් පොඩ්ඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔය රෙකෝඩින් තියෙනවා. ඔයාලට ඕන තරම් වීඩියෝ බල බල ඉගෙන ගන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙම තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙනම් අපි යන් අපි තව කතාව ඉස්සරහට කරගෙන ওই විදිහට අපිට වැඩ කරන්න පුළුවන්. ඔන්න අපි බලමු. හරි. අපි මේ ලොග් වෙලා මම ලොග් වුණාට පස්සේ ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. නැත්නම් එතන ගැටලුවක් තියෙනවා. දැන් ඔයාලට මේ වගේ කෝස් එකක් හරි තනියම පිළිවෙලකට ඉගෙන ගන්න පුළුවන් නම් හරිද? ගොඩක් වැදගත්. අපි දැන් සාමාන්‍යයෙන් අපි ගත්තාම දැන් මේකේ මේ දැන් අපි මේ ලංකාවේ ඉන්න කෙනෙක් නම් ගම්පහට එන්න පුළුවන් නම් ෆිසිකල් ක්ලාස් එකට ආව ප්‍රශ්නකුත් නැහැ. දැන් එහෙම කෙනෙක්ට එහෙම නැතුව right අපි ලොග් වෙමු මේකේ ක්‍රියාවලියට. ඊමේල් එක ගැහුවා පාස්වර්ඩ් එක ගැහුවා. මගේ account කීපයක් තියෙනවා මේ පාස්වර්ඩ්. එතකොට අර මම යූසර් එකේ මම සාමාන්‍ය මේ ළමෙක් විදිහට ලොග් වෙන්න අවශ්‍ය කරන පාස්වර්ඩ් එක මේ යොමු කරන්නේ. ඉතින් මම විනාඩිය මේක වැඩේ මේව කරලා දාන්නම්. ඔන්න ඔය විදිහට ඔයාට ලොග් වෙලා ලස්සන වැඩ පිළිවෙලට යන්න පුළුවන්. ඉතින් ගොඩක් වැදගත් මේ කෝස් එක. ඉතින් අපි ඔය විදිහේ වැඩකට ගිහින් දැන් මම කිව්ව විදිහට LMS තියෙනවා, වැඩ තියෙනවා, ටියුටර්ස් තියෙනවා, ඔක්කොම තියෙනවා. software ටික install කරනවා, වැඩේ කරගෙන යනවා. software වර්ග ගොඩක් තියෙනවා. තව මම ටිකයි කිව්වේ. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. අපි හම්බ වෙමු කම්පහයි පික් එකේ online PLC course එකකින්. අපේ දාලා තියෙන accounts details ටික ඔයාලට පේනවා ඇති. ඒ account වලට ඔයාලට තියෙන මුදල් රුපියල් 30000ක මුදලක් online transaction එකක් දාලා strip එක දාන්න. course coordinator තමයි හෂිනි එයා ඔයාලට අවශ්‍ය කරන ඒ සියලු දේවල් ලබා දීම සිද්ධ කරයි. අඟහරුවාදා උදෑසන, ඒ කියන්නේ හෙට උදෑසන 30 වෙනිදා දැන් තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා මේ කෝස් එකත් එක්ක එකතු වෙලා ගමන යන්න. මොකද මුලින්ම රෙජිස්ටර් වෙන්න අපේ පැත්තෙන් ඔයාලට එල්ලේ සකස් කිරීම සහ වැඩ ගොඩක් තියෙනවා කරන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. විශ්වාස කරනවා මේ කෝස් එකට ආවත් නැතත් ඔයාලට කිසියම් අවබෝධයක් එන්නේ නැති කියලා. එහෙනම් ජය වේවා.